Dili fam, this is Dilisha Ranira and welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ටිකක් කාලෙකින් ඉන්නේ vlog එකක් කරගෙන මම. ඉතින් මේ දවස්වල අර කියනවා වගේ හැමදාම වගේ සුපුරුදු පරිදි පොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් ටයිම් එකක් හම්බුන ගමන් අන්න vlog එකක් කරන්න හිතුවා. ඉතින් අද ස්පෙෂල් ඩේ එකක්. මොකද අද මගේ පුංචි කාලේ ඉඳගෙන හොඳම යාළුවෙක්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඔයාලා එයාව කලින් දැකලා ඇති මගේ vlogs වල. ඉතින් හර්ෂණීගේ බර්ත්ඩේ එක අද. ඉතින් මම අද උදේම එයාව සර්ප්‍රයිස් කරන්න බොඩිමට යන්නේ යාගේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට හදපු කේක් එක මම කේක් එකක් හැදුවා. මම හැමදාම කේක් හදන අක්කගෙන් sugar delights by DNS මම වලට දාන්නම් එයාගේ page එක මෙතනින්. ඒක මම ඊයේ තමයි හදවලා ගත්තේ. ඉතින් මෙතන තියලා තිබෙන්නේ මම පෙන්නන්නම් වලට. ඕපන් කරලා නම් පෙන්වන්න බෑ මොකද බොක්ස් එක ඕපන් කරොත් මට ආයි අරගෙන යන කරදරයි. එතෙන්ට ගිහලා අපි ඕපන් කරලා බලමු. මේක මේ happy birthday හර්ෂණී කියලා තියෙන ටික white color එකකින් තිබ්බී මේ ඒක මම හිතන්නේ නිල් පාට අල්ලලා. දවසක් වගේ ගියා. මොක white වලින් තිබ්බේ. කමන්නේ. උනාට කේක් cute. ඉතින් මේ gift bag එක ලස්සනයි නේ cute එක. එයා නිල් පාටට කැමති. ඒ හින්දා තමයි ඔක්කොම ටික blue වලින් තියෙන්නේ. මමත් blue අරගෙන ඉන්නේ. all set. ඉතින් දැන් උබ එක බුක් කරන්න දාලා මම ඉන්නේ. ඉතින් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා එතනට ගිහිල්ලා බලමු. මම කලින් එයාගේ බෝඩින් එකට ගිහිල්ලා නැහැ. ඉතින් එතන ඉඩ තියෙනවද දන්නේ නැහැ සෙලිබ්‍රේට් කරන්න. දන්නේ නැහැ. ගිහිල්ලාම බලමු. ඉතින් ඔයාලත් එන්න. යමු අපි. ඉතින් මේ දවස්වල මට චුට්ටක් සනිප නැහැ. ඒ නිසා කටහඬ චුට්ටක් වෙනස් වෙලා ඉතින් මගේ ගණන් ගන්න එපා. ඉතින් මේ ගමම ස්පා එකට යන්න ඕනේ ෆ්ලවර් බොකේ එකක් ගන්න. ගිහින් බලමු හොඳ ඒවා තියෙයිද කියලා. ඉතින් ස්පා එකට ගියාට පස්සේ බට ගොඩාක් ලස්සන ඒවා තිබුණේ නැහැ. අලුත් ඒවා දාලා නැහැ වගේ. ඊට පස්සේ මම ඒ වගේ මෙන්න මේක සිලෙක්ට් කරගත්තා. මේකේ තියෙන මේ අර රෙඩ් කලර් එකක් වගේ ක්‍රිෂාන්ති මම එක ඒක සාමාන්‍යයෙන් හොයාගන්න නැහැ. ඒක යුනික් කලර් එකක්. ඉතින් හරි ලස්සනයි ඒක එක. ඔයාලා මොකද හිතන්නේ ලස්සනයි නේ ඒක? ඇත්තටම මම ගන්න බැලුවේ රෝසස් තිබ්බේව පාර වෙලා වගේ. ෆ්‍රෙෂ් ගතියක් නැහැ. අන්න මම විතරක් නෙමෙයි අපේ අම්මිත් එනවා. ඒ කාලේ ඉඳගෙන අපේ අම්මී හර්ෂණී හරි ෆිට. මටත් වඩා අපේ අම්මිත් එක තමයි හර්ෂණී ගෙදරාම කයි එක ගහින්නේ. ඔන්න අපි ආවා. ඉතින් මම මේ හැපි බර්ත්ඩේ බැලුන් එකකුත් ගෙනාවා බ්ලූ කලර් එකක් ඒකත්. ඒක එතනට ඇවිල්ලා තමයි පුඹ ගත්තේ. අපි හැපි බර්ත්ඩේ කියමු දැන්. මෙතන බොහොම මෝඩන් ඉටිපන්දන් ටික පත්තු කරගත්තා. එතන හුලං තියෙනවා. එතකොට ඒ ටික ඉක්මනට නිවෙන්න බලනවා. කොහොම හරි කේක් එක කැන්ඩල්ස් බ්ලෝ කරන ලාට ඒ ටික නිකම් බ්ලෝ වුණා. ඉතින් හර්ෂණී කියලා කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඉඳගෙන යාළුවෙක්. අපි දෙන්න චූටි කාලේ එකට තමයි පන්ති ගියේ. අපේ ගෙදර තමයි ඉස්සර ගෲප් ක්ලාස් කරේ. එතකොට හර්ෂණී වැඩි හරියක් හිටියේ අපේ ගෙදර. අපි දෙන්න ඉතින් එකටම තමයි වැඩම මේ කාලේ ඉඳන් කරේ. තව දුල්මි මිස් වෙනවා මෙතනට. දුල්මි තමයි තව මෙතනට අඩු. ඉතින් අපි කේක් කෑවට හර්ෂණීට කේක් කැවුවේ නැහැ කියලා ඉතින් අම්මි හර්ෂණීට කේක් කෑලකුත් කැවුවා. වීඩියෝ කරන්න ගියාම මට ඒක අමතකයි. අන්තිමට හර්ෂණීට කේක් කවලා නැහැ අපි. ඉතින් හර්ෂණීට 1:30 ක්ලාස් එකක් තියෙනවා. ඒ නිසා අපි උදේ ගිහිල්ලා සර්ප්‍රයිස් කරලා ආවා. පස දවසකයි සෙට් වෙන්න වෙනම. ඉතින් තව යාළුවෙක් හම්බුණා හර්ෂණීගේ බෝඩින් එකේ හිටපු. ඉතින් මම නම් ගිහින් පිස්සු නරනට ඉන්න නිකන් බර්ත්ඩේ එක මගේ වගේ. එහෙම තමයි. ඉතින් යාළුවෙක් කියන්නේ මගේ වගේ තමයි. ඉතින් දැන් අපි ගෙදර එන ගමන් අපි ආයි කොහොමවත් ඇවිදින්න ගියේ නෑ අම්මීමයි. මොකද අප්පච්චි කුරියකේ බඩු වර්ගයක් කියලා තියෙනවා කිව්වා. ඒ ටික ගන්නත් ඕනේ. ඒත් එක්කම මේ දවස්වල හරි රස්නේ එළියේ. ඉතින් රස්නේ වැඩුණා මං චුට්ටක් ඇවිදින්න යන්න කැමති නැහැ. අපි කොහොමත් ප්‍රොෆෙෂන් එකත් එක්කම අර ලැප් එකේ ඉස්සරහා AC එකට වෙලා ඉඳලා පුරුදු වෙලා දැන් අවු යන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා දැන් හවස් වෙලා තමයි එළියට යන්නේ වැඩි හරියක්. නිකන් රැකියුලා සීන් එකේ දැන් ඉන්නේ. ඉතින් මම විතරක් නෙමෙයි IT ෆීල්ඩ් එකකින් ඉතින් ගොඩ දෙනෙක් ඔය වගේ තමයි. වැඩි ඉරේලියට එහෙම කැමති නැහැ. කාමරේ ලයිට් එක දානවටත් අපි එච්චර කැමති නැහැ. ඩාර්ක් මෝඩ් එකේ කෝඩ් කරන්න කැමති. මගේ රෝස් පාට ට්‍රයිපෝඩ් එක. ඒක මම කලින් සැරේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකකට ගිහලා එද්දි අමතකලා හර්ෂණීගේ බෑග් එකේ දාලා වෙලා තිබුණා. ඔන්න ඉතින් අද ඒක අරන් ආවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකත් මේකටම එකතු කරනවා කියලා. මේක නම් වීකෙන්ඩ් එකේ ගත්ත එකක්. මම බබල් මීනි එකේ ප්‍රොමෝෂන් එකට ආවද. ඒත් ආවේ හර්ෂණී එක. ඉතින් ඇවිල්ලා අපි දෙන්න ප්‍රොමෝෂන් ෂූට් එක මේ විදිහට තමයි කරේ.
නෝමල්ලි ඉතින් මම හැමදාම කෙනාගේ විනාඩි 1 වගේ වීඩියෝ එකක් දැක්කට ඒක පිටිපස්සේ ඊට වඩා ගොඩක් වෙලාවක් අපි සෑහෙන මහන්සි වෙනවා. ඉතින් ඔයාලා මේ වෙද්දි මේ වීඩියෝ එක අවුට් වෙලා තියෙන්නේ මගේ Insta එකේ එහෙම YouTube එකේ social media වල ගියොත් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකත්. ඉතින් හැමදාම තියෙන ප්‍රශ්නේ. මේවා ඕපන් කරගන්න බෑ. මම කරොත් හැමතැනම හලා ගන්නවා ඉතින් ඕක. ඉතින් ඒ තමයි හර්ෂණගේ කැත කුඩේ. කැත කුඩේ නෙමෙයි එයාගේ මේ කුඩේ මාරු වෙලා. කීල්සකට හරි කාගිල්සකට හරි කොහෙට හරි ගිහිල්ලා ඉතින් වහින දවසක මේ කුඩේ එළිය තියලා ගිහිල්ලා ඒක මාරු වෙලා ඉතින් වෙන එකක් කරන් ගිහින්. කැත කුඩයක් එයාට තියලා හොඳ කුඩේ අරගෙන ගිහිල්ලා කවුරු හරි එක්කෙනා. ඉතින් ඕගොල්ලන්ටත් ඔයගේ වැඩ වෙලා ඉතින් මටත් ඔයගේ වෙලා තියෙනවා. කැම්පස් කාලේ. එකසරයක් ලයිබ්‍රරි එකේදී මගේ ලස්සන පින්ක් කලර් කුඩයක් තිබුණේ ඒ කුඩේ මාරු වෙලා. ඉතින් අමීමයි දැන් යන්නේ පොඩි ෆොටෝස් වගේක් ගන්න තියෙනවා අපිට. ඉතින් ඒකට ස්ටුඩියෝ එකට තමයි දැන් යන්නේ. කලින් අර ප්‍රොමෝෂන් එක ඉවරලා හවස් වෙලා අපි දෙන්න මෙහෙට ආවා. ඉතින් ඒකට පොඩ්ඩක් කොණ්ඩේ වෙනස් කරන්න උනා. ඒ නිසා මේ කොණ්ඩේ පොඩ්ඩක් පිස්සේ ගියා වගේ. අර උඩ දාලා තිබ්බේ ගලවන්න උනා චුට්ටක්. ඇවිල්ලා ඉතින් දවල් වෙද්දී බින්චුන් එකෙන් අර මැංගෝ සෙගෝ බබල් ටී එක ගෙනල්ලා තිබුණා හර්ෂණී හව එද්දී. ඉතින් ඒකත් බිව්වා. ඉතින් ඔය විදිහට තමයි අද මගේ vlog එක තියෙන්නේ. ඉතින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මම subscribe කරලා මගේ daily fam එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඒත් එක්ක මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒත් එක්කම comment section එකේ ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. So guys, don't forget to subscribe my YouTube channel. Have a nice day. Bye bye.